සුබ උදෑසනක්. අද මාත් එක්ක යමු පුංචි කෝපි සවාරයක්. අද මම ඔයාව එක්කගෙන යන්නේ නාවල පාරේ තියෙන විශ්කියෝ කැෆේකට. මෙතන ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ. මගේ යාළුවා තමයි දැන් ගොඩ කාලෙකට කලින් කිව්වේ අපි මෙතනට යමු කියලා. හැබැයි එදා දවසේ උදා වෙන්න සෑහෙන්න කල් ගියා අපිට. අපි ඉස්සෙල්ලාම ඕඩර් කරේ විස්කොෆ් ලාට්ටේ දෙකක්. ඒකේ රස ගැන කතා කරොත් එහෙම ඒක හරි රසයි. මුලින්ම ඇහැට හරිම ප්‍රියයි. දැක්කහම පෙනනේ. ඒ වුණාට මේකේ පැණි රස ගතිය වැඩි. ඉතින් ඔයා මම වගේ කොෆි වල පැණි රසට පොඩක් අකමැති මිනිස්සෙක් නම් ඒගොල්ලන්ට කලින් කියන්න මේක පැණි රස අඩුවෙන් හදලා දෙන්න කියලා. මේක ඇත්තටම අර මිල්ක් ෂේක් එකක් පැත්තට වැඩියෙන් බරයි කියලා මට හිතුණා. ඒක මගේ පෞද්ගලික අදහස. ඔයා මේකේ රස බලලා තියෙනවා නම් මට පොඩ්ඩක් කියන්න ඒක මම හරිද වැරදිද කියලා. මගේ රේටින් එක මම මේකට දෙනවා 10න් 6ක්. කස්ටමර් සර්විස් එක ගැන කතා කරොත් එහෙම ඒක බොහොම ප්‍රියමනාපයි. ඒ වගේම හරිම සුහදශීලී. එයාලා හරිම හොඳයි. කෑමට අපි ඕඩර් කරා මම කන්න ආසාවෙන් හිටපු ක්‍රොසන්ස්. ඒකේ එකක් ස්ක්‍රම්බල් එග් එකක් අනිත් එක බටර් ක්‍රොසන්ට් එකක්. ඒ දෙකට දෙනවා මම 10න් 7ක්. ඒව ඇත්තටම හරිම රසයි, හරිම බටරි. ඒ වගේම ලෝභ නැතුව ඇංක බටර් එකකුත් දෙනවා. හරි රසයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේගොල්ලන්ගේ ගණන් බොහොම ඇවරේජ්. කියන්නේ ගොඩක් වැඩිත් නැහැ, අඩුත් නැහැ. ඒ වගේම ඒගොල්ලන්ගේ කේක්ස් රුපියල් 650 ඉඳලා තියෙනවා. මම ගෙදර අරන් ගියා බබාට තිරමුසු කේක් එකකුයි ඒක රුපියල් 750ක්. ඒ වගේම රෙඩ් වෙල්වෙට් එකක්. ඒකත් රුපියල් 650ක් වගේ මට මතක. ඒ දෙකම හරිම රසයි. අර ඩ්‍රයි වෙලා එහෙම නැහැ. බොහොම සොෆ්ට් මොයිෂ් ඒකකට තිබුණා. ඒ දෙකට මම දෙනවා 10න් 8ක්. ඒ කේක් රේන්ජ් එක ඒ දෙක විතරයි මම try කරේ. ඒක හරිම රසයි. මෙතන ඇත්තටම ලොකු ඉඩකඩක් නැහැ. නමුත් ඔයාට ආදරණීය කෙනෙක් එක්ක ගිහිල්ලා බොහොම සුව පහසුවේ කොෆි එකක් බීලා ගෙදර එන්න පුළුවන්. මේක කිසිසේත්ම ස්පොන්සර් එකක් නෙමෙයි. මම සල්ලි දීලා කාලා බීලා ආවේ. ආයෙ දවසක එනකන් ගිහින් එන්නම්. Thank you so much for watching. Till next time. Bye.